සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් ආවේ. මම අද ඔයාලට කියලා දෙන්න ඒ ලොක් එක කැඩලා නම් අනිවාර්යයෙන්ම ලොක් එකක් දාන්න ඕනේ. ඕකෙන් තමයි නට් එක බුරුල් හොඳට බලන්න යන දෙක තද වෙනවද මේ නිකන් බුරුල් වෙන ගතියක් තියෙනවද අර පොට ගිහින් වගේ බුරුල් වෙනවද? ඒ බුරුල් වෙනවා නම් අනිවාර්යයෙන්ම යන දෙක මාරු කරගන්න. මොකද බයික් එක ලෝඩ් එක අල්ලලා දෙන්නේ උතනේ. ඔය ස්පොකට් එක ගැලවෙන්න තියෙන සම්භාවිතාව ගොඩාක් වැඩි. ඒකින්ද අනිවාර්යෙන්ම උතන ඇන දෙක පොට ගිහින් හරි ඇන දෙක ඇද වෙලා එහෙම මොන හරි වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඇන දෙක මාරු කරගන්න. ඔය ස්පොකට් එක ගැලවෙනවා. ඔය ඇන දෙක ගැලවිච්ච ගමන් ස්පොකට් එක කියන්නේ ලොක් එක චුට්ටක් එහාට කැරකිච්ච ගමන් ගැලවිලා එළියට එනවා. මේ විදිහට බලන්න චේන් එක දිග වැඩිද කියලා. දිග වැඩි තියෙනවා නම් පුරුකක් ගලව ගන්න. චේන් පුරුක් ගලවන එක ගැන නම් කියලා දෙන්න ඕනේ නැහැ. දන්නවනේ ගොඩක් කට්ටිය. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මං ගෙදරින් හරි ගලව ගන්න විදිහක් ඔයාලට කියලා දෙන්නම්. මට මැසේජ් එකක් දාන්න. චේන් පුරුකක් ගලව ගන්න ඇති විමානෙට. ඊට පස්සේ චේන් ලොක් එක දාලා චේන් එක නැවතත් හයි කරගන්න තියෙන්නේ. ඉස්සරෝම චේන් ලොක් එක දැම්ම ඊට පස්සේ උඩ පියන දැම්ම අවසානට ඊට පස්සේ ලොක් එක දාලා මෙන්න මේ විදිහට අඬුවෙන් ලොක් එක තද කරගන්න ඕනේ. මෙතන චේන් ලොක් එක දාගන්නකොට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට චේන් එක ඔයාලට ඇති ගන්නට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. උඩරින් ඉස්සරහට දාලානේ තියෙන්නේ. එතකොට චේන් එක ඇදෙන්න ඔයාලට පස්සට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සර ස්පොකට් එකේ කප් එකක් දාගෙන එන දෙක දාලා තද කරගන්න. මේක තද කරනකොටත් මම අර ගොඩාක් කියලා තියෙන එන්ජින් එකේ එන තද කරනකොට ගොඩාක් ලොකුවට මේක තද කරන්නේ නැහැ. අතේ ගන්නට තමයි අපි එන තද කරන්නේ. මොකද කිව්වොත් ඉක්මනට පොට යනවා. ඒ වගේම තමයි එන කඩල යන්න තියෙන සම්භාවිතාවත් වැඩි. ඒකින්ද අර අතේ ගන්නටව තද කරගන්න ලොකුවට තද